ඇමතුමා ලබා දී පිළිතුරත් එක්ක මම හිතනවා අපේ රටේ කුකුල් මස් කර්මාන්තය කියන්නේ සාමාන්‍ය ජනතාව වැඩියෙන් ප්‍රතිලාභී ලබන කර්මාන්තයක්. මේ කර්මාන්තයේ පහුගිය කාල සීමාවේ තියෙන තත්ත්වය පිළිබඳව දල අදහසක් ගන්න තමයි මම ඔබතුමාගේ ඒ සංඛ්‍යා දත්ත පිළිබඳව විමසුවේ. ඒ අනුව ගරු කතානායකතුමනි අපිට පේනවා පැහැදිලිව යම්කිසි වර්ධනයක් වසරින් වසර වෙන වගේම ආනයනය කිරීමක් සිදු කරලා තියෙනවා යම් ප්‍රමාණයක්. ඉතින් මම ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි ඇත්තටම කුකුල් මස් කර්මාන්තය කරන්න අපේ රටේ කිසිම අපහසුතාවයක් නැහැ. මේ කර්මාන්තයේ තුල පැන නැගිලා තියෙන ප්‍රශ්න වලට සැබෑ උත්තර ටිකක් දෙනවා නම් මේක ආනයනය කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේම නැහැ. මම හිතනවා අපනයනය කරන්න පුළුවන්. ඉතින් මම ඇමතුමාගෙන් දැනගන්න මම දැක්කා ඊයේ පෙරේදා මේ දවස්වල අර ඌරු මස් සප්ලයි කරන කර්මාන්තකරු හම්බෙන්න ඇමතුමා ගිහින් තිබුණ වත්තල මේ වීඩියෝ එකක් එහෙම යනවා ගිහිල්ලා ඇමතුමා ටිකක් කේන්ති ගිහිල්ලා ලොකු තද ප්‍රකාශයක් කරන වීඩියෝ එකක් එහෙම හම්බෙලා තියෙනවා. ඒ වගේ නෙමෙයි. මේකට සැබවින්ම මේ ප්‍රශ්නෙට හරි ආමන්ත්‍රණයක් කරන්න ඕන. මොකද මේ ව්‍යාපාරිකෝ එක වෙලාවට ව්‍යාපාරිකෝ Tamanට හිතුච්ච පරිදි මිල වැඩි කරනවා, ආපහු රජයෙන් මිල පාලනය කරන්න උත්සාහ කරන මේකට ස්ථිරසාර වැඩසටහනක් වෙනුවෙන් අමාත්‍යාංශයේ අවධානය යොමු වෙලා තියෙනවාද කියලා මම දැනගන්න කැමතියි.